පාරනම් බේරුනේ 99. අන්නේ ආ පැනලා අපි ආගේ පස්සෙන් යන්න ඕනේ. අපෝ එයා අර අලි කකුල් වලින් මාර වේගෙන් දුවනවානේ. ඒත් වැඩි වෙලාවකට නෙමෙයි ඉර උදා වෙනවා. එතකොට එයා නියම ස්වරූපයට ආයෙත් එනවා. තව විනාඩි 5යි. ශකි නැගිටින්න කෑම ගෙනාවා. ඔයා කෑම ගැන විහිළුවක් කළා නේද? මට නම් හරි පුදුමයි ඔයාට තාමත් බඩගිනි කිව්වාම. ඔයා ටෝකියෝ නගරෙන් භාගයක්ම කාලේ ඉවරයි. මෙන්න ශකි හොඳ වෙලාවට මම මේ ටික ලෑස්ති කරගෙන ආවේ. මං හිතන්නේ විකල්පයක් නෑ. මම පොලිසියට බාර දෙන්න. අනේ බෑ. මම තේරුම් ගන්න අපි ගෙවල් වල ගුඟක් ඈත ඉන්නේ. හැමදාම රැට මට රාසයක් වැයෙනවා. මට උදව් ඉල්ලන්න කවුරුත් නෑ. ඒ ගැන කලබල වෙන්න එපා. අපිට උදව් කරන්න කෙනෙක් ඉන්නවා. වෙල්මා කියන්න. ඔව් වෙල්මා. මම ඕගලන්ට උදව් නොකර බෑනේ. ඕගොල්ලෝ පරිස්සම් වෙලා ඉන්න ඕනේ. තේරුණාද? මම ඕගලන් මුණ ගැහෙන්නම් අසකිසක් වංශලේ ගේට්ටුව ගාවදී. එතන හොඳ තැන පරිස්සමෙන් ඉන්න ඕනේ. අපි එතන ඉන්නේ කියලා පොලිසිය සැක කරන එකක් නැහැ වෙල්මා. ඔයා නම් නියමයි ඩැෆ්නි. මං හිතන්නේ මේ ලෝකේ ඔයාට විතරයි මේ වගේ ඇඳුම් කට්ටලකින් හොඳ වේශ නිරූපණයක් කරන්න පුළුවන්. අන්න අපි වෙන පන්සල. අර ඉන්නේ මහාචාර්යතුමා. අපි යත් එක්ක කතා කරමු. බලමුකෝ එයා අපිව අඳුරගන්නීද කියලා. කරදර කරනවට සමා වෙන්න ඕනේ මහාචාර්යතුමා. ඔව්. මේ අපි ෆ්‍රෙඩි ඩැෆ්නි ශැගී වෙල්මා ස්කූබි අපි සලාගෙන ඉන්නේ. ඕකටද වෙස්සලා ගත්තයි කියන්නේ? ඇයි ඔයා කියන්නේ මේක නරකයි කියලාද? අපි අවුවෙන්න යන්නේ. මෙතන පැනගමු. ඩොක්කෝන් පොප්කෝන් වලින් පහර දෙන්න. මේ පොප්කෝන් නේ. අන්න ඉන්නවා. ඒගොල්ලෝ අල්ලගන්න. පුළුවන් තරම් ඉක්මනට අපි දෙන්නා මෙතනින් එළියට අරන් යන්නට කරන්. අනේ අයියෝ මට නිදිමතයි. ඒ උනාට නිදියන්න හොඳ නෑ. අනේ මම රක්සෙට් දෙනවා.